Academy YouTube channel එකට ඔයා මේක තුලා ඉන්නේ PNG Academy YouTube channel එකකින් එන තවත් අලුත්ම brand new episode එකක් එක්ක. උන්ට තියනවාට මම මුලින්ම කියන සුබ අලුත් අවුරුද්දක් එන්න කියලා මේ 2023 අවුරුද්දත්. මොකද මම මේ 2023 අවුරුද්ද කියන පළවෙනි වීඩියෝ එක තමයි මම මේ විදිහට අද කියන්නේ. ඉතින් යාළුවනේ කාලෙකට පස්සේ තමයි මම මේ වීඩියෝ එක ගේන්නේ. ඔයාලට වීඩියෝ එක දෙන්න බැරි නම් සෝරි කියන්න ඕන. ඔන්න යාළුවනේ කොහොම හරි මම උන 2023 අවුරුද්ද පළවෙනි වීඩියෝ එක මෙන්න මේ විදිහට අද අරගෙන ආවා. ඉතින් යාළුවනේ මම අද වීඩියෝ එක වලට අරගෙන ආවේ ඔයාගේ යාළුවත් පිස්සු වටර විදිහ වෛරස් එකක් කොහොමද ඔයාගේ PC එකකින් නැත්නම් ලැප් එකකින් පුංචි කාලයක් ඇතුළත හදාගන්නේ කියලා. හරි ඉතින් යන්න අපි අද කරන අද වීඩියෝ එකට යන්න. ඉතින් යාළුවනේ අපි මේ වෛරස් එක හදාගන්න ඔයාගේ PC එකේ නැත්නම් ලැප් එකේ තියෙන notepad කියන option එක use කරලා තමයි අපි මේක හදාගන්නේ. මෙන්න මේ notepad කියන option එකේ code එකක් use කරලා තමයි අපි මෙන්න මේ hacking code එක හදාගන්නේ. ඉතින් යාළුවනේ ඔන්නක තමයි මට හඳුන්වන්න තියෙන්නේ ගැන අපි දැන් වැඩි කතා නැතුව වීඩියෝ එක කියලා බලමු කොහොමද මේක කරන්නේ කියලා. වීඩියෝ එක යනකොට තවත් පුංචි දෙයක් මතක් කරන්න තියෙන වෙනද වගේම channel එක subscribe නොකර වෙන අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න. අපි එන යාළුවෝ වැඩි කතා නැතුව අද වීඩියෝ එකට කියලා බලමු කොහොමද ඔයාගේ යාළුවත් පිස්සුවට වීඩියෝ වෛරස් කෝඩ් එකක් ඔයාගේ PC එකේ නැත්නම් laptop හදාගන්න කියලා. හරි එන යාළුවෝ වැඩි කතා නැතුව අපි යමු අද වීඩියෝ එකට. Music. එහෙනම් යාළුවනේ අපි දැන් බලමු කොහොමද එහෙනම් මේ වෛරස් එක හදාගන්නේ කියලා. ඉතින් යාළුවනේ මම ඔයාලට මේක පොඩි හැඳින්වීමක් වගේ කරන්නම්. මේක වෙන්නේ කොහොමද කියලා. ඉතින් යාළුවනේ අපි මේකෙදි වෙන්නේ මම ඔයාලට පල්ලෙහා description box එකේ link එකක් දාලා දෙනවා. අන්න ඒ link එකේ තියෙන file එක download කරගත්තට පස්සේ ඒකේ තියෙන virus code එක අපි හදලා ඔයාගේ යාළුවට send කරාට පස්සේ ඔයාගේ යාළුවගේ PC එකේ මෙන්න මේ virus එක run වෙන්න වෙනවා. මෙන්න මේක තමයි ඉතින් යාළුවනේ සරලම මෙන්න මේ වීඩියෝ එකේදී වෙන්නේ. ඉතින් යාළුවනේ අපි නම් බලමු කොහොමද මෙන්න මේ වෛරස් එක හදන්නේ කියලා. ඉතින් යාළුවනේ වෙනද වගේම තියෙනවා මගේ පල්ලෙහා description box එකේ link එකක්. අන්න ඒ link එකෙන් ගිහිල්ලා ඔයාලා තියෙන file එක යන අන්න ඒ file එක download කරගන්න. අන්න ඒ file එක තමයි මම ඒක file එක මම මේ දැන් තමයි download කරගෙන තියෙන්නේ යාළුවනේ. මෙන්න මේ file එක වලට බලා ගන්න පුළුවන්. ඒ file එක download කරලා ඔයාලට එන්නේ pmg virus code කියලා .rar කියලා format එකේ ෆයිල් එකක් තමයි එන්නේ. ඉතින් ඔයාලා ඊළඟට ගන්න ඕනේ යාළුවනේ මෙන්න මේකේ right click කරලා මෙන්න මේ right click කරලා පස්සේ මෙන්න මෙතන extract here කියන එක දෙන්න. extract here කියන එක දුන්නට පස්සේ මේ වගේ password එකක් ඉල්ලන යාළුවනේ මෙන්න මේ password එක දීලා ඔයාලට පුළුවන් මෙන්න මේකේ extract කරගන්න. ඉතින් යාළුවනේ මෙන්න මේ password එක මම මේ වීඩියෝ එකේ කොතන හරි මෙන්න මෙතන යටින් මම දානවා password එක. මේ වීඩියෝ එක හොඳට බලන්න. මේ වීඩියෝ එකේ යටින් යාවි password එක. ඉතින් යාළුවනේ මම මෙතන දැන් password එක දෙන්නේ නැහැ. වීඩියෝ එක යටින් යනවා. ඉතින් මේක password එක දීලා ඔයාලට මෙන්න මේක file එක extract කරගන්න තියෙන්නේ. මේ file එක extract කරගත්තට පස්සේ ඔයාලට එන්නේ මෙන්න මේ වගේ file එකක්. මම මෙන්න මේ file එක පොඩ්ඩක් පැත්තකින් තියාගනවා. මෙන්න මේක තමයි යාළුවනේ අපිට මේ වීඩියෝ එකේ ප්‍රධානම file එක. ඒ කියන්නේ යාළුවනේ මෙන්න මේක extract කරගත්තාම මෙන්න මේ file එක. මෙන්න මේකෙන් තමයි යාළුවනේ pmg virus code කියන file එකේ තමයි අපි මෙන්න මේ virus ටික හදන්න යන්නේ. ඉතින් ඔයාලා මුලින්ම කරන්න යාළුවනේ මෙන්න මේ pmg virus code කියන file එක මෙන්න මේ විදිහට දෙපාරක් click කරලා open කරගන්න. ඉතින් ඔයාලට මෙන්න මේ file එක open කරලා කිසිම දෙයක් වෙන්නේ නැහැ යාළුවනේ. මෙන්න මේකේ තියෙන්නේ normal virus code තියෙන්නේ. එහෙම නැතුව virus හදපු මේ තියෙන්නේ ඔයාලා virus code තියෙනවා බයෙන් දැන් මේක open කරන්න පුළුවන්. හරි යාළුවනේ ඔයාලා මෙන්න මේ විදිහට මේක open කරගත්තට පස්සේ අපි දැන් බලමු මෙන්න මේ virus මොනවද කියලා. ඉතින් යාළුවනේ මම මගේ පළවෙනි virus එකට යනවා. මේකේ තියෙන යාළුවනේ virus එකේදී වෙන්නේ ඔයාගේ යාළුවට මෙන්න virus එක share කරාට පස්සේ නැත්නම් send කරාට පස්සේ ඒ යාළුවා ඒක open කරාම ඒ යාළුවගේ PC එකේ your system hack කියලා වැටිලා එයාගේ PC එක shut down වෙනවා. මෙන්න මේ විදිහට සරල දෙයක් තමයි ඔටෝම වෙනවා එයාගේ PC එකේ. මෙන්න මේක තමයි පළවෙනි virus එක. ඒ වගේම අපේ දෙවෙනි virus එක තමයි ඔයාගේ යාළුවගේ PC එකේ caps lock එක struck වෙනවා. ඒ කියන්නේ caps lock එක ඒ බෝඩ වැඩ කරන්නේ නැහැ. ඉතින් යාළුවනේ අන්දපේ තුන්වෙනි virus එක තමයි එයාගේ මේක තමයි අපේ දැන්ට නිලින චුට්ටක් භයානක virus එක. ඒක ගොඩක් භයානක නෑ. ඒ virus එකෙන් වෙන්නේ යාළුවනේ ඔයාගේ යාළුවගේ නැත්තම් යාළුවගේ PC එකේ නැත්නම් laptop එකේ drive එකේ තියෙන සියලුම files delete වෙලා යනවා. මෙන්න මේක තමයි අපේ තුන්වෙනි virus එකෙන් වෙන්නේ. ඒ වගේම
අපේ අන්තිම වෛරස් එක වෙන්නේ ඔයාගේ යාළුවා කොතන හරි ගිහලා ටයිප් කරන්න ගත්තාම ඒ ටයිප් කරන එක ටයිප් වෙන්නේ ටයිප් වෙන එක ටයිප් වෙන්නේ වෙන එකක් ටයිප් වෙන්නේ. ඒ කියන්නේ අපි දැන් හිතමු ඔයාගේ යාළුවා ගිහිල්ලා අපේ 4 වෙනි වෛරස් එකේ ඉන්නේ. ඔයාගේ යාළුවා ගිහිල්ලා අපි හිතමු Chrome එකේ සර්ච් කරා YouTube කියලා ඒ ඔයාගේ යාළුවා ටයිප් කරන එකේ වැටෙන්නේ your pc hack.4 කියලා. අන්න ඒ වගේ දෙයක් වැටෙන්නේ. මෙන්න මේ වගේ තමයි මම සරලව හඳුන්වනවා මේ එකින් කෝඩ් 4. අපි දැන් බලමු කොහොමද මේ එකින් එක හදාගන්නේ කියලා. ඉතින් යාළුවන්ට මුලින්ම කරන් තියෙන්නේ මෙන්න මේ PNG virus කියන ෆෝල්ඩර් එක ඕපන් කරාට පස්සේ ඔයාලට සරලව කරන් තියෙන්නේ ඔයාගේ PC එකේ මෙන්න මේ විදිහට right click කරලා new world යන්න. new world ගිහලා මෙන්න මේ විදිහට පල්ලෙහාට යද්දි ඔයාලට පිටින් බලාගෙන පුළුවන් text document කියලා අන්න එකට එකවරක් click කරලා text document එකක් open කරගන්න. ඉතින් ඔයාලට කියන්නේ ඔයාලට මේකට මොකක් හරි A1 හරි 2 හරි මොකක් හරි නමක් දෙන්න පුළුවන්. මම මේකට නම් දෙනවා 1 කියලා මෙන්න විදිහට මේ දීලා මේක ඔයාලට enter දෙන්න තියෙන්නේ. මෙන්න විදිහට ඔයාලට බලාගෙන පුළුවන් අපි හදාගත්ත txt document එක ඔයාලට කරන් තියෙන්නේ අපි දැන් අපේ පළවෙනි virus එක හදාගන්නේ කොහොමද කියලා. ඒ තමයි අපේ යාළුවගේ PC එක your system hack කියලා වැටිලා යාළුවගේ PC එක off වෙන virus එක. මෙන්න මේ virus එක අපි දැන් බලමු කොහොමද හදාගන්නේ කියලා. මේ PNG virus folder එක open කරලා මෙන්න මේ virus එක open කරගන්න මේ විදිහට. open කරගත්තට පස්සේ ඔයාලට බලන්න පුළුවන් මෙන්න මේ විදිහට virus code එක. ඔයාලා කරන්න ඕන මෙන්න මේ virus code එක open කරගෙන අපි හදාගත්තු virus txt document එක open කරගන්න. ඉතින් යාළුවනේ මේ txt document එක open කරගත්තට පස්සේ ඔයා කරන්න ඕන මෙන්න මේ අපි උඩින් තියෙන virus එකේ මම මේ folder එකේ මෙතන මේ echo off කියන තැන ඉඳලා මෙන්න මෙතන රීන S ගාවට වෙනකන් මේක copy කරගන්න. මේ කියන්නේ අපි මෙන්න විදිහට control C කරලා මේක copy කරගන්නවා. copy කරගෙන ඊට පස්සේ ඔයාලට කරන් තියෙන්නේ අපි හදාගත්තු txt document එක ගිහලා මෙන්න මේක මේ විදිහට paste කරන්න. හරිම ලේසි දෙයක් තියෙන යාළුවනේ මේක paste කරගෙන ඔයා මොනවත් කරන්න ඕනේ නැහැ. ඔයා කෙලින්ම යන file වලට ගිහලා මෙතන save කරන්න යන්න එපා. save as දෙන්න. save as දීලා ඔයාලට තියෙන්නේ මේක අපි දෙනවා මොකක් හරි නමක් අපි මේක දෙමු අපි ඔයාගේ යාළුවට යවද්දි ඉතින් යාළුවා හිතනවනේ යාළුවනේ මේක වෛරස් එකක් මෙතන හැක් කියලා දැම්මොත් යාළුවා හිතනවා මේ මොකක් හරි හැක් ෆයිල් එකක් වෛරස් ෆයිල් එකක් කියලා. එහෙම නැති වෙන අපි මේක දාමු 30 GB free කියලා. මෙන්න මේ විදිහට එකක් දාලා ඔයාලා තියෙන අග ඩොට් එකක් තියලා මෙන්න මේ විදිහට BAT කියන ෆයිල් ෆෝමැට් එක දෙන්න. ඒ කියන්නේ අපි ඔයාගේ ෆයිල් එකේ මොකක් හරි මුලට මේ කැමති නමක් දීලා ඒකේ අගට BAT කියන ෆෝම් එක දෙන්න. ඊට පස්සේ ඔයාලට කරන්නේ කෙලින්ම මෙන්න විදිහට ඔයාගේ සේව් කරන තැන දීලා මම මේක ඩෙස්ක්ටොප් එකේ සේව් කරන්නේ. සේව් කරන තැන දීලා මේක සේව් කරන්න. හරි යාළුවනේ සේව් කරපු ගමන් අපිට බලාගන්න පුළුවන් මම මේ දෙක ක්ලෝස් කරන. සේව් කරපු ගමන් අපිට යාළුවනේ අපිට බලාගන්න පුළුවන් අපේ පළවෙනි වෛරස් එක මෙන්න මේ විදිහට හැදුනා. අපේ ෂට්ඩවුන් ඒ කියන්නේ යාළුවගේ PC එක මැසේජ් එකත් එක්ක ෂට්ඩවුන් වෙන වෛරස් එක හැදුනා. හරි යාළුවනේ මෙන්න විදිහට අපි අපේ පළවෙනි වෛරස් එක හදාගත්තා. අපි දැන් බලමු කොහොමද අපේ දෙවෙනි වෛරස් එක හදන්නේ කියලා. අර විදිහට මේ යාළුවනේ ඔයාලා යන්න ඕන ඔයාලගේ දෙවෙනි වෛරස් එක ඕපන් කරගන්න. මෙතන දෙවෙනි වෛරස් එක ඕපන් කරගත්තට මෙන්න මේගේ තවත් කෝඩ් එකක් බලාගන්න පුළුවන්. මේක ඕපන් කරගත්තට පස්සේ අපි හදාගත්ත txt document එක මේ විදිහටම ඕපන් කරගන්න. ඕපන් කරගෙන ඔයාලා කරන්න ඕන මෙන්න මෙතන මේ අපේ caps lock struct වෙන වෛරස් එකෙත් මෙතන set කියන තැන ඉඳන් loop කියන තැනට වෙනකන් මේ විදිහ ඇදගෙන ඇවිල්ලා මෙන්න මේක control C ඔබලා copy කරගන්න. copy කරගත්තට පස්සේ කරන්න ඕනේ යාළුවනේ අපේ txt document එකට ගිහලා control V දීලා මේක paste කරගන්න. paste කරගත්තට පස්සේ යාළුවනේ ඔයාලා කරන්න ඕනේ මෙතන කෙලින් ඉස්සලා වගේම file ගිහිල්ලා save as දෙන්න. අර විදිහටම ඔයාලට මොකක් හරි දෙන්න පුළුවන් මෙන්න මෙතන file name එකට මම මේකේ file name එකට දෙනවා free කියලා මොකක් හරි ඔයාලට කැමති නම් මෙතනදි දෙන්න පුළුවන්. කැමති නම දීලා ඔයාලා මෙතන ඩොට් එකක් තියාගෙන ඔයා දන්නවද මෙන්න මෙතන තියෙන VBS මේක save as කරන්න ඕන VBS anything VBS ඒ කියන්නේ VBS file format එකට තමයි මේක save කරන්න ඕන. ඒක නිසා අපි මේක අගට VBS ඔයාලට capital simple ඕන විදිහට මේක දෙන්න පුළුවන්. ඒ වුණාට මේක file format එක මොකක්වත් වෙනස් වෙන්නේ නැහැ. ඔයාලට තියෙන මේ වගේ මුල නමට file name එක දීලා ඒක ඩොට් ඇතුළේ VBS දීලා save කරන්න. මේක save කරාට පස්සේ යාළුවනේ ඔයාලට බලාගන්න පුළුවන් මම මේකත් close කරනවා. close කරපළා බලාගන්න පුළුවන් අපි අපේ දෙවෙනි වෛරස් එකත් හදාගත්ත මෙන්න මේ විදිහට අපේ caps lock එකේ struct වෙන වෛරස් එක. ඉතින් මෙන්න මෙතන හදාගත්තා දකින්න යාළුවනේ
ඉතින් යාළුවනේ අපි දැන් බලමු අපේ තුන්වෙනි වෛරස් එක හදන්නේ කොහොමද කියලා. ඉතින් අපේ තුන්වෙනි වෛරස් එක මම මෙන්න මේ විදිහට ඕපන් කරගෙන යාළුවනේ අපේ තුන්වෙනි වෛරස් එක තමයි අපේ ඒක තමයි අපේ මෙතන තියෙන භයානකම වෛරස් එක. ඒකෙදි වෙන්නේ යාළුවනේ අපේ යාළුවාගේ ඩ්‍රයිව් එකේ තියෙන ඔක්කොම ෆයිල්ස් ඩිලීට් යන වෛරස් එක. ඉතින් යාළුවනේ මෙන්න මේක නම් ලේසිම දෙයක් වෙන්නේ ඒකේ එයාගේ ඩ්‍රයිව් එකේ තියෙන ෆයිල් ඔක්කොම ඩිලීට් වෙලා ෂට් ඩවුන් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලා මෙන්න මේක කරන්න ඕන අර විදිහටම අපි මේක මං දීපු ෆයිල් එකත් ඕපන් කරලා අපි හදාගත්තු ෆයිල් එකත් මෙන්න මේ විදිහට ඕපන් කරන්න. ඕපන් කළා මෙන්න මෙතන ඉකෝ ඕෆ් කියන තැන දාලා මෙතන අකුරු දෙක වෙනකන් මෙන්න මේ විදිහට සිලෙක්ට් කරලා මෙන්න මේ විදිහට කොපි කරගන්න. කොපි කරගෙන මේකට ගිහිලා ඒක පේස්ට් කරන්න යාළුවනේ. පේස්ට් කළා ඉස්සෙල්ලා විදිහටම ෆයිල් ගිහිලා සේව් ඇස් යන්න. මෙතන තියෙන යාළුවනේ anything bat ෆයිල් එකක් විදිහට මම මේ විදිහට මෙතන මම දාන්න මම දෙනවා අරිදින p2 කියලා දීලා මෙතන අග තිතක් තියලා ඩොට් එකක් තියලා මෙතන bat කියන ෆයිල් ෆෝමැට් එක දෙනවා. මේක විදිහට bat කියන ෆයිල් ෆෝමැට් එක දෙනවා. දීලා මේක සේව් වෙනවා. සේව් කරන දැන දීලා මෙතන සේව් දෙන්න. හරි යාළුවනේ මේ විදිහට අපි මේක සේව් දුන්නා. අර බලන්න බලන්න අපි මෙන්න මේ විදිහට අපේ ඩ්‍රයිව් එකේ ෆයිල් ඔක්කොම ඩිලීට් වෙන වෛරස් එකක් මෙන්න මේ විදිහට හදාගත්තා. හරි යාළුවනේ අපි දැන් බලමු අපේ අන්තිම වෛරස් එක, ඒ කියන්නේ හතරවෙනි වෛරස් එක හදන්නේ කොහොමද කියලා. යාළුවනේ අපේ හතරවෙනි වෛරස් එක වලට මතක විදිහට මතක ඇති ටයිපින් වෛරස් එක. ඒ කියන්නේ ඔයාගේ යාළුවා හරි කියලා ටයිප් කරද්දී your pc hack don't worry කියලා වටන මැසේජ් එක මේක යාළුවනේ පල්ලෙහාට වැටෙනවා. මෙන්න මේ වෛරස් එක තමයි ඉතින් යාළුවනේ තියෙන්නේ. ඔයාලා කරන්න ඉස්සර වගේ මේ වෛරස් එක ඕපන් කරගෙන අපි හදාගත්තු txt document එක මෙන්න මේ විදිහට ඕපන් කරලා මෙන්න මෙතන set කියන තැන දාලා don't මෙතන loop කියන තැන වෙනකන් කොපි කරගන්න. කොපි කරගත් මේක select all දීලා මේක කොපි කරගෙන අපි මේක මෙතනට පේස්ට් කරගනවා. පේස්ට් කරගත්තට පස්සේ ඔයාලා ඉස්සෙල්ලා වගේම ලේසි දෙයක් කරන් තියෙන්නේ ෆයිල් ගිහලා save as යන යාළුවනේ. save as කියලා save කරන තැනට යන්න. ඊට පස්සේ මෙතන අමන් දෙනවා මෙතන v3 කියලා දීලා ඩොට් එකක් තියලා මෙතන ඩොට් එකක් තියලා ඊළඟට කරන්න යාළුවනේ මෙන්න ඔයාලා බලාගෙන බලන්න මෙතන save as vbs කියලා මම මෙතන vbs කියලා දෙනවා. vbs කියලා දීලා මෙන්න විදිහට මම save කරනවා. save කරලා ඔයාලා බලාගන්න පුළුවන්. මෙන්න මේ විදිහට අපේ ඔක්කොම වෛරස් ටික මෙන්න මේ විදිහට තියෙනවා. ඉතින් යාළුවනේ මෙන්න මේ විදිහට තමයි අපේ වෛරස් ටික හදාගත්තේ. ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා අනිවාර්යයෙන් මටින් කමෙන්ට් එකක් දාන්න මේ පිළිබඳ. ඉතින් යාළුවනේ ඔයාලට කරන්න තියෙන්නේ දැන් මෙන්න මේ විදිහට අපේ ඔයාලට පේනවා ඉතින් මේ මගේ ස්ක්‍රීන් එකේ තියෙනවා. ඔයත් හදාගෙන යද්දි මේ විදිහට වෛරස් ටික ඔයාලට කරන්න තියෙන්නේ යාළුවනේ මෙන්න මේකේ මගේ මේකේ ගැලපෙන්නේ නැති නම් තමයි මම මේකට දැම්මේ. ඔයාලට හොඳට කල්පනා කරලා ඔයාගේ යාළුවා රවට්ටන්න පුළුවන් විදිහට මේකේ කැමති නම් ටිකක් දාන්න යාළුවනේ. ඒ කියන්නේ මෙතන BB free wifi මොකක් හරි මෙන්න මේ විදිහට ෆයිල් නේම් එකක් වෙනස් කරලා මේ අග තියෙන ෆයිල් ෆෝමැට් එකේ විදිහටම තියෙන්නේ යාළුවනේ. ඒක කමක් නැහැ. මේක ඔයා දන්නවා මෙන්න මේ විදිහට මේකේ රයිට් ක්ලික් කරලා මේක ප්‍රොපර්ටිස් වලට ගියාට පස්සේ පුළුවන් මේකේ අයිකන් එක වෙනස් කරගන්න. අන්න ඒ විදිහට ඔයා මේකේ අයිකන් එක වෙනස් කරගෙන ඔයාලට තියෙන ඔයාගේ යාළුවට WhatsApp එක නැත්නම් emo මොකක් හරි සෝෂල් මීඩියා කරා මේක ෂෙයා කරලා ඔයාගේ යාළුවාට PC එකක් හොල්ලේ වෛරස් එක ඔයාගේ යාළුවගේ PC එකේ යාළුවනේ ඔයාලගේ මේ වෛරස් එකෙන් ඔයාගේ යාළුවගේ PC එකටත් ඔයාගේ PC එකට මොනවත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මේකෙන් වෙන්නේ අර පොඩි බය කරනවා වගේ දෙයක් තමයි. යාළුවනේ ඔයාගේ මේ ලොකු මොනවත් වෙන්නේ නැහැ. PC එක මොනවත් වෙන්නේ නැහැ. යාළුවනේ මම ඉස්සරහට වෛරස් එකක් ගේනවා. ඒක නම් ටිකක් භයානක වෛරස් එකක්. ඒක දිවෙන්නේ යාළුවනේ සිස්ටම් පා යන වෛරස් එකක් තියෙනවා. තව වෛරස් එකක් තියෙනවා යාළුවනේ ඔක්කොම drives delete වෙන, apps delete වෙන, ඒ වගේම RAM එක යන ඒ වගේ වෛරස් මම දැන් හදාගෙන යනවා. Music. ඊළඟ එපිසෝඩ් එකේදී මම අන්නේ වීඩියෝ එක තමයි අරගෙන ඉන්නේ ගිව්වා එකක් විදිහට. මෙන්න මේක තමයි යාළුවනේ අපි අද වෛරස් ටික හදාගත්තේ. ඉතින් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න මතක කරන්න එපා. ඒ වගේම අන්තිම වෙනකම් වීඩියෝ එක බලපු අය හැමෝටම ස්තුතියි. අපි එහෙනම් මේ වීඩියෝ එක මෙතන නවත්තන්න. වීඩියෝ එක අන්තිම වෙනකම් බලපු අය හැමෝටම ස්තුතියි. මෙන්න විදිහට මේ යාළුවනේ වෛරස් ටික හදාගන්නේ. අපි එහෙනම් යාළුවනේ නම් අද මේ වීඩියෝ එක නවත්තනවා. එහෙනම් යාළුවනේ සුබ දවසක්.